හායි වෙල්කම් ටු ගීතා channel. ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට අද මම වෝල් ෂෙල්ෆ් එකක් හදාගන්න හැටි තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ අපේ ගෙදර තියෙන පරණ DVD ප්ලේයර් එකක්. ඉතින් ඒක කැඩිලා ගොඩක් දවස්. ඉතින් මම ඒකේ ඇතුලේ තියෙන කොටස් ටික මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ මගේ ළඟ තියෙනවා මේ වගේ ස්පොන්ජ් එකක්. රිජිෆෝම් ස්පොන්ජ් එකක්. ඉතින් මම මේක කෑලි 4ක් කපා ගන්නවා. දිග පැත්තට කෑලි 2යි, පළල් පැත්තට කෑලි 2යි. ඊට පස්සේ ග්ලූ ගන් එක තියලා මේක අලව ගන්න තමයි හදන්නේ. ඉතින් මේක විනාඩියක් විතර මෙහෙම අල්ලගෙන ඉන්නකොට ඉක්මනටම ඇලවෙනවා. ඉතින් ඒක නිසා හරිම ලේසියෙන් මේක මේ DVD ප්ලේයර් එකේ කොටසට අලව ගන්න පුළුවන්. දැන් මම අනිත් පැත්තේ කොටස අලව ගන්න හදන්නේ. දැන් මේ දෙපැත්තේ කොටස් දෙක අලව ගන්න තමයි හදන්නේ. දැන් මේකේ කොටස් හතරම අලවලා ඉවරයි. දැන් මගේ ළඟ තියෙනවා මේ වගේ සුදු පාට ෂීට් එකක්. ඒක මම මේකේ මැදට අලව ගන්නවා. මේ විදිහට මැනලා කෑල්ලක් කපා ගන්නවා මැද කොටසට විතරක්. එහෙම ඇලෙවුවාම මේකේ අපි ඩෙකොරේෂන් අයිටම් තියනකොට බිමට වැටෙන්නේ නැහැ. මොකද අර කළු පාට කෑල්ල උසයි. දැන් සුදු පාට කෑල්ල අලවන්නේ ඇතුළටනේ.
මේක වෝල් ෂෙල්ෆ් එකේ යටපැත්ත. ඉතින් මම එතෙන්ටත් අලවා ගන්නවා සුදු පාට ෂීට් එකකින් කෑල්ලක්. දැන් අපේ වෝල් ෂෙල්ෆ් එකේ වැඩ හරි. මේක දැන් බිත්තියට ෆික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක බිත්තියට ෆික්ස් කරගත්තේ ඇන දෙකක් ගහලා කම්බි දෙකක් දාලා ඒක මැදට තමයි අපි මේ ලස්සනට ලෑස්ති කරගත්ත වෝල් ෂෙල්ෆ් එක දාන්නේ. දැන් ඒක ෆික්ස් කරගත්තා. දැන් මම මේ විදිහට මල් ටිකක් හදාගත්ත පයිප් ක්ලීනර් වලින්. ඉතින් මේ මල් ටික කම්බියට ඇටච් කරගන්න තමයි හදන්නේ. මොකද කම්බිය නිකන් තියෙනකොට එච්චර ලස්සන නැහැ කියලා මට හිතුණා. ඉතින් මම මේ මල් ටිකත් ඒකේ ලස්සනට ඇටච් කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෝල් ෂෙල්ෆ් එක ගැන මොකද හිතෙන්නේ? ඉතින් ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ඉතින් ප්ලීස් කමෙන්ට් එකක් දාන්න. දැන් අපි මේකේ ඩෙකරේෂන් අයිටම් ටික තියාගන්න තමයි හදන්නේ. ඉතින් මේ වෝල් ෂෙල්ෆ් එක ගැන ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් අපි අයින් කරන බඩු ගොඩාක් තියෙනවා ගෙදර. ඒ වයින් ඉතින් අපිට ගේ ලස්සනට තියාගන්න කරන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහ වීඩියෝස් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් thank you වීඩියෝ එක බැලුවට.